හලෝ සුබ දවසක් ඔයගලන්ට. ඉතින් අද මම ඔයගලන්ට ක්වික් ප්‍රොඩක්ට් රිවිව් එකක් කරන්න යන්නේ. මම දැන් ඉන්නේ අපේ ගෙදර ලොන්ඩ්‍රි එකේ. ඉතින් ලොන්ඩ්‍රි රූම් එකේ ටුවර් එකක් මම ලොන්ඩ්‍රි රූම් එක අරේන්ජ් කරලා තිනවා. ඔයගොල්ලෝ ඒකත් බලන්න දැන් සෑහෙන කාලයකට කලින්. එතකොට තිබිච්ච වොෂින් මැෂින් එක නෙමෙයි දැන් තියෙන වෙන එකක්. අපිට වෙන එකක් ගන්න වුණා. නමුත් මේ වොෂින් මැෂින් එකේ මම රිවිව් එකක් කරන්නේ ළඟදී ඕස්ට්‍රේලියාවට ආපු අයට හරි දැනට ඇවිල්ලා ඉන්න අයට හරි වොෂින් මැෂින් එකක් ඔයගොල්ලෝ කවුරු හරි ගන්න හිතනවා නම් මම හිතුවා මේ ප්‍රොඩක්ට් රිවිව් එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් රැඳිලා ඉන්න බලමු මොනවද වෙන්නේ කියලා. රිවිව් එක මට කරන්න හිටියට කරන්න වෙලාවක් නැහැ. නමුත් මේක මට හදිසියේ කරන්න වෙලා තියෙනවා. මොකද අපි අලුත් ගෙට යනවා. දැන් මේ තාම ඉන්නේ අපි කලින් ගෙදර. අලුත් ගෙයක් අරගෙන දැන් ඒකට යනවා ළඟදීම. නමුත් ඒ ගෙදර ලොන්ඩ්‍රි එකේ ලොන්ඩ්‍රි එකට දැන් තියෙන වොෂින් මැෂින් එක ෆිට කරන්න බෑ. මොකද ඒකේ තියෙන විදිහ වෙනස්. ඉතින් මේ වගේ ලොකු එකක් දැන් ඔයගලන්ට පේනවා මේක සෑහෙන ලොකුයි. මම දැන් තව ටිකකින් පෙන්නන්නම්. ඒක තියන්න ස්පේස් එකක් නැහැ ඒ අලුත් ගෙදර ලොන්ඩ්‍රි එකේ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා මේ වොෂින් මැෂින් එක විකුණන්න. ඇත්තට මම මේකට ගොඩක් ආසයි. මොකද මේකේ සෑහෙන ලොකු ඇඳුම් එහෙම හොදන්නත් පුළුවන්. ඒ වගේම මම දැන් ඔයගලන්ට පෙන්නනකොට ඔයගලන්ට තේරෙයි ඇයි මේකට මම කැමති කියලා. ඉතින් ඕගොල්ලෝ වොෂින් මැෂින් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මේ වගේ එකක් ගන්නවා නම් සෑහෙන හොඳයි. නමුත් අපිට දැන් වෙන ඔප්ෂන් එකක් නැහැ මේක විකුණලා අලුත් එකක් ගන්නව ඇරෙන්න. මොකද අපිට ඒකේ වෙනසක් කරන්න බෑ. අලුත් ගෙදර ලොන්ඩ්‍රි එකේ ඒක අලුත්ම කියන්නේ බ්‍රෑන්ඩ් නිව් හවුස් එකක්. ඒක ඒගොල්ලෝ ඔල්රෙඩි සේරම හදලා ඉවරයි. ඉතින් ඒ නිසා අපිට කිසිම වෙනසක් කරන්න විදිහක් නැහැ මේ වොෂින් මැෂින් එක අරන් යන්න. ඉතින් ඒ නිසා අපි මේක ගත්ත ගානට වගේ කියන්නේ භාගයක් ගත්ත ගානට වැඩිය භාගයක් අඩුවෙන් තමයි විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ. විකුණුවා ඇත්තට විකුණලා තියෙන්නේ දැන්. ඉතින් මේක ගෙනියන්න එනවා. ඒ නිසා තමයි මම හිතුවේ ඉක්මනට මේක ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. මොකද මමත් ගොඩක් ආස වෙච්ච වොෂින් මැෂින් එකක්. සමහරට ඔයගලන්ට මේ වගේ එකක් ගන්න කැමති නම් ඒ හින්දා තමයි මම මේක පෙන්වනවා කියලා හිතුවේ. අපි බලමු මේ වොෂින් මැෂින් එක මොන වගේද කියලා. ඉතින් මේ ලොන්ඩ්‍රි රූම් එකේ මේක තියෙන විදිහට මට චුට්ටක් අමාරුයි රීච් කරන්න මේ වොෂින් මැෂින් එකට. ඉතින් මෙන්න මේ විදිහට සෑහෙන ලොකු වොෂින් මැෂින් එකක්. මම හිතන්නේ මේ ඇමරිකාවල වගේ තියෙන්නේ මේ වගේ වොෂින් මැෂින් එකද මම ওই වීඩියෝස් වල දැකලා තියෙනවා. මේකේ බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා LG කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාව විතර නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක් නේ LG කියන්නේ. ඉතින් දැන් මේකේ ස් දෙකක් තියෙනවා මේ උඩ කොටසයි උඩ රෙදි හොදන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ පල්ලෙහා කොටස මේක නිකන් මේ විදිහට එළියට අදින්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙන මම ඒක දැන් තව ටිකකින් පෙන්නන්නම් කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ කියලා. රින්ගෝත් ඉන්නවා. හලෝ රින්ගෝ හලෝ කියන්න. ඉතින් මේක සෑහෙන ලොකුයි ඇතුලේ මෙන්න මේ විදිහට මේ ඩ්‍රොප් එක සෑහෙන ලොකුයි. ඉතින් ඒ නිසා ගොඩාක් ලොකු ඇඳුම් ඒ කියන්නේ ක්විල්ට්ස් වගේ ඒවා මේකේ හොදන්න පුළුවන්. මොකද මෙහි ක්විල්ට්ස් වලට සෑහෙන මුදලක් යනවා. ක්විල්ට් එකක් අපි ලොන්ඩ්‍රි එකකට දීලා හොදනවා නම් ඉතින් ඒ නිසා මේක සෑහෙන හොඳයි. මට ඇත්තටම දුකයි මේ වොෂින් මැෂින් එක විකුණන්න. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඉතින් මේ විකුණන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ වොෂින් පවුඩර් දාන කොටස. චේම්බර්ස් දෙකක් තියෙනවා. පොඩ්ඩක් දානවා නම් එක කොටසක් තියෙනවා. අනිත් එකට ටිකක් දාන එක. මේක ඇවිල්ලා මොනවාද ෆැබ්‍රික් කන්ඩිෂනර් දාන කොටස මේක. මෙතන මේ වල වගේ තියෙනවා. ඒක සුද්ධ කරන්න ඕන චුට්ටක් විතර කිලුටුයි. ඉතින් ඊට පස්සේ මේකට රෙදි ටික දාලා ඔයගොල්ලෝ මේක හල ඉවරලා ඕන් කරලා
ඔයගලන්ට කැමති සෙටින් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මේකේ දැන් තියෙනවා 9 කිලෝග්‍රෑම් 9 kg තමයි මේකේ කැපැසිටි එක. ඉතින් ඒ වගේම මේකේ තියෙන පොඩි විස්තර ටිකක්. එතකොට මේකෙන් ඔයගලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් මොකද්ද සයිකල් එක. ජෙනරල් නම් ඔයගොල්ලෝ කොටන්ද එන්නේ වගේ ඔයගලන්ගේ හොදන රෙදි වර්ගයේ අනුව මේකෙන් ඔයගලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් මොකද්ද ඔයගොල්ලෝ හොදන රෙදි වර්ගය කියලා. දැන් අපි හිතමු මම නිකන් කොටන් රෙදි හොදනවා කියලා. ඒක කොටන් මේක ක්ලික් කරලා කොටන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ස්ටාර්ට් පවුස් බටන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වොෂ් කොච්චර සැරයක්ද මේ වොෂ් එක මීඩියම්ද ලයිට්ද ඉන්ටෙන්සිව්ද ඒ වගේ සෝක් නිකන් සෝක් කරන්නද ඒ වගේම තමයි රින්ස් කොච්චර වාරයක්ද ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ ස්පින් කරන වේගය කොච්චරක්ද ඒ වගේම තමයි ටෙම්පරේචර් එක ඔයගලන්ට දැන් හයි ගැන උණු වතුරෙන් හොදන්න ඕන එහෙමයි ඒ විදිහට. ඒ වගේම මේක ඩ්‍රයර් එකයි ස්ටීම් උත් තියෙනවා. අපි ස්ටීම් නම් එහෙම පාවිච්චි වෙලාම නැහැ. ඒ වගේම මේක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. රිමෝට් ස්ටාර්ට් ඒ වගේ පුළුවන්. අපි නම් කවදාවත් රිමෝට් එහෙම කන්ට්‍රෝල් කරලා නැහැ රිමෝට්ලි. දැන් මේකේ Wi-Fi කනෙක්ෂන් ඒවා අපි මුකුත් කරන්න ගියේ නැහැ ඇත්තට. ඊට පස්සේ ටර්බෝ ක්ලීන් ටර්බෝ ඩ්‍රයි එයාර් ඩ්‍රයි ටයිම් ඩ්‍රයි ඉතින් එක ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ වගේම තමයි මේක ලොක් වෙනවා. ඉතින් මේක රන් වෙනකොට අරින්න බෑ. ඒ වගේම චයිල්ඩ් ලොක් වගේ තියෙනවා. මේක මම දැන් චයිල්ඩ් ලොක්ද කොහෙද. ඉතින් මම මේක ඕෆ් කරලා ඉන්නම්. ඉතින් ඊට පස්සේ පහළ කොටසට මම ඇඳුම් දානකොට මම දැන් පෙන්නන්නම්. ඉතින් මේකේ තව විස්තර තියෙනවා warning මේ using the detergent compartment ඒ වගේම මොන වගේ precautions ද ගන්න ඕනේ blankets හොදනකොට මොනවද කරන්න ඕනේ ඒ වගේ පොඩි instructions වගේක් මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි රෙදි හොදලා ඉවරනාට පස්සේ දැන් මේ රෙදි වර්ගයක් හොදලා ඉවරුණා විතරයි. ඉතින් මේ ඔයගලන්ට පේනවා මේ වතුර තියෙනවා මේ PNA මේ කියන්නේ ඩෝ එකේ. ඉතින් ඒ ටික පිහදලා දාන්න ඕනේ. මම ඒකට වෙනම රෙදි කෑල්ලක් තියාගෙන ඒවා පිහදනවා හැමදාම රෙදි හොදලා ඉවරුණාට පස්සේ. මේ විදිහට මෙන්න මේ විදිහට රෙදි කෑල්ලෙන් මේක මම පිහදලා දානවා වැඩ ටික ඉවර වුණාට පස්සේ. හස්බන්ඩ් මේක අරගෙන තිබුණේ මොකක්ද මට ෂොප් එකේ නම මතක නැහැ. මම අහලා ස්ක්‍රීන් එකේ දාන්නම්. එතන ඉලෙක්ට්‍රික් බඩු විකුණන තැනකින් ගත්තේ. මේක මං හිතන්නේ 3000ක් විතර වුණා කියලා තමයි යා කිව්වේ. මොකද මේකේ සෑහෙන ෆන්ක්ෂන්ස් තියෙන ඒ වගේම චේම්බර්ස් දෙකක් තියෙන හින්දා සාමාන්‍ය වොෂින් මැෂින් එකකට වැඩිය මේක ගාන වැඩි. නමුත් අපි අන්තිමට මම හිතන්නේ 1400කට වගේ විකුණන්න පුළුවන් උනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේක මම හිතන්නේ අවුරුදු දෙකක් විතර පාවිච්චි කරා වගේ මට මතක විදිහට channel එක පටන් ගත්තට පස්සේ තමයි මට මතක විදිහට මේක අපි ගත්තේ. ඉතින් අන්තිමට අපිට භාගයක් අඩුවට තමයි විකුණන්න උනේ. නමුත් කරන්න දෙයක් නැහැ. මොකද අපිට මේක ගෙනියන්න බැරි නිසා තමයි මේ වැඩේ කරේ. ඉතින් දැන් අපි බලමු අපි අලුත් වොෂින් මැෂින් එක ගන්න යනකොට මම පොඩි ක්ලිප්ස් වගේක් ගත්තා. මම ඉස්සෙල්ලා ගිහිල්ලා බැලුවා good guys එකේ බලලා තමයි හස්බන්ඩ්ට කිව්වේ. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා එයාත් බලලා හොඳ එකක් සිලෙක්ට් කරගෙන තිබුණා. හැබැයි මේක මෙච්චර ලොකු නැහැ. අපේ දැන් තියෙන කියන්නේ අලුතෙන් ගත්ත ගෙදර ලොන්ඩ්‍රි එකට ඒක හරියනවා. අපි ගිහිල්ලා මෙෂර්මන්ට්ස් අරගෙන තමයි ඒක අරගත්තේ. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු. මම ගිය වෙලාවේ පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගලන්ට වොෂින් මැෂින්ස් වල ගණන්. දැන් මේ ජූනි මාසේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ end of financial year sale කියලා තියෙනවා සේල්. ඉතින් මේ දවස්වල සේල් එකක් තියෙනවා. අද ජූනි 10
දැන් මම මේ වීඩියෝ එක රිලීස් කරනකොට සමහරට ගිහිල්ලත් තියෙයි සේල් එක ඉවර වෙලත් තියෙයි මම බලන්නම් ඉක්මනට දාගන්න පුළුවන් වේදික නමුත් මේ ගෙවල් මාරු කරන ඒවත් එක ගොඩාක් බිසි පැක් කරනවා ඉතින් ඒ වගේ ඒවා කරනවා නමුත් මම try කරන්නම් එහෙම නැති වුණත් ඔයගලන්ට ඉතින් ඊළඟ අවුරුද්දේ හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් end of year sale තියෙනවා දෙසැම්බර් මාසේ. ඒතකොට ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අයිඩියා එකක් තියෙනවා නම් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මොන වගේ වොෂින් මැෂින් එකක්ද ගන්න ඕනි කියලා. මම දැන් ඔයගලන්ට පෙන්නන්න මේ පහළ කොටස මෙන්න මේ විදිහට ඇරියාම පියන මෙහෙම අරින්න පුළුවන්. දැන් මේකේ පොඩි ඉඩක් තියෙන පොඩි චේම්බර් එකක්. ඉතින් මේකේ ගොඩාක් ලොකු රෙදි ඒ වගේ දාන්න බෑ. ඉතින් මේකට දාන්න පුළුවන් මේස්, hand towel, underwears ඒ වගේ ඔයගලන් පොඩි දේවල් හොදන්න ඕන නම් ඒකට දාන්න පුළුවන්. දැන් අද මම hand towels වගේක් මේකට දානවා. කුඩු ටික මේක කෙලින්ම මෙතෙන්ටම තමයි දාන්න ඕනේ. ඉතින් මේ විදියට මේ hand towels දාන මොකද මේ ජිම් එකෙම ගෙනින පොඩි towels ඒවා මම මේ අර ලොකු කෑල්ල නෙමෙයි මෙන්න මේ පොඩි කොටසේ තමයි හොදන්නේ. ඉතින් මේක මෙහෙම දාලා ඊට පස්සේ මේකටම තමයි laundry කුඩු ටික දාන්නේ මේ washing කුඩු දාන්නේ laundry powder දාන්නේ. මේක මෙහෙම ටිකක් හරි ගස්සලා ඉවර වෙලා මේකටම උඩට කුඩු ටික දාන්න ඕනේ. මේ වගේ උඩින් කුඩු ඉහින්න තමයි තියෙන්නේ. මේකේ හැබැයි අර ෆැබ්‍රික් සොෆ්ට්නර් දාන්න කොටසක් වෙනම එහෙම නැහැ. ඊට පස්සේ පියන මහලා දැන් මෙතන ඕන් කරලා මෙතන තියෙනවා light soil speed wash hand wash කියලා. මං මේස් වගේ වරන් hand wash එකට දාන්නේ මොකද ගොඩක් තදින් හේදුනොත් අර මේස් නිකන් ඇදෙන්න බලන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට hand wash කියලා දාලා දැන් මෙතන තියෙන active wear rinse plus spin tub clean ඉතින් ඒ වගේ options ටිකක් තියෙනවා. දැන් අද මම hand towels නේ හොදන්නේ. ඔන්න ඕන් කරලා ඊට පස්සේ මේක තල්ලු කරන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ කොටස ඒ නිසා හරි ලේසි. මොකද මේ පුංචි ඒවා හොද ගන්න පුළුවන්. එහෙනම් බලමු ඊළඟ වීඩියෝ ක්ලිප්ස් ටික මම කඩේට ගිය වෙලාවේ ෂොප් එකට ගිය වෙලාවේ. ඉතින් අපිට මේ වගේ පොඩි එකක් තමයි ගන්න වෙලා තියෙන්නේ අලුත් ගෙදරට. ඔයගලන්ට දැන් ගණන් පේනවා මේක ඇවිල්ලා $999ක් වෙනවා. පොඩි එකක් ඒ කියන්නේ එච්චර ලොකු නෑ මේක 1349. ඉතින් ෆන්ක්ෂන්ස් වල හැටියට තමයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා ඩ්‍රයර් නැහැ වෙනම වොෂින් මැෂින් එක වෙනමයි ඩ්‍රයර් එක වෙනමයි ගන්න ඕනේ. ඉතින් මේ මම පෙන්නන්නේ ඔයගලන්ට ගිය අවුරුදු 2025 ජූනි මාසේ කරපු වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් මේ වෙනකොට මේවා ගණන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඕගලන්ට අලුතෙන් මොන හරි වොෂින් මැෂින්ස් වගේ දේවල් ගන්න ඕන නම් පොඩ්ඩක් shop around කරන්න. shops කීප එකට ගිහිල්ලා බලලා ඊට පස්සේ select කරන්න. ඒ වගේම අනිවාර්යෙන් ඔයගොල්ලෝ වොෂින් මැෂින් එක තියෙන තැන measurements අරගෙන යන්න වොෂින් මැෂින් එක ගන්න කලින්. මේ තියෙන්නේ අපි අලුතෙන් ගත්ත වොෂින් මැෂින් එක Westinghouse කියන බ්‍රෑන්ඩ් එක. මේක ඩිලිවර් කරේ නම් පරණ ගෙදෙට්ට. ඊට පස්සේ තමයි අපි ට්‍රක් එකේ බඩු ගේනකොට මේක අලුත් ගෙදෙට්ට අරගෙන ආවේ. ඉතින් මම අලුත් ගෙදර laundry room එකේ ටුවර් එකක් ඉක්මනින් අරන් එන්න පුළුවන් තරම් ඉක්මනට හැකි වෙච්ච ගමන් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. මොකද ඕස්ට්‍රේලියාවට අලුතෙන් ආපු අයට වොෂින් මැෂින් ගන්න ඕන අයට ඒ වගේම වෙනත් රටවල් වල ඉන්න අයටත් මේ ප්‍රොඩක්ට් රිවිව් එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. Thank you for watching.